තණ්ඩුලනාලි ජාතකය සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සෙවත දෙව්රම්හිදී ලාලුදායි තෙරුන් නිසා මේ ජාතකය වදාළසේක. ඒ මෙසේය. එක් කලෙක දබ්බමල්ල පුත්‍ර තෙරුන් වහන්සේ භික්ෂූන්ට සලාකබත් නියම කරති. සලාක බෙදන විට සමහර දිනක ලාලුදායි තෙරුන්ට හොඳ බතක් ලැබෙයි. සමහර දාක නිසරු බතක් ලැබෙයි. නපුරු බතක් ලැබුණ දිනවල ලාලුදායි තෙර සලාක බෙදි හැක්කේ දබ්බමල්ල පුතුට පමණද? අපට බැරිද? එතන කලබල කරයි. එවිට සලාක බෙදීම උන්වහන්සේටම පැවරිනි. එතෙන් පටන් සලාක බෙදන නමුත් හොඳ නොහොඳ බවත් ඒවා ලැබුණේ අසවල් කොටසේ අයටය කියාවත් නොදනී. සලාකදී නැවැත්වූ තැනද නොදනී. බිම හෝ බිත්තියෙහි ඉරක් ඇඳ ඒ සලකුණෙන් දැනගනී. දෙවන දින සලාක බෙදන විට භික්ෂූන් අඬු වඩි බවක් නොසලකා රේඛා සලකුණ අනුවම බෙදයි. භික්ෂුන් වහන්සේලා අතර ලාලුදායි ස්ථිරයිනි. ඔබ වහන්සේ සලාක බෙදීමෙන් භික්ෂුන් වහන්සේලා මහත්සේ ලාභෙන් පිරිහෙති. කියායි එහින් මහත් වාද විවාද ඇතිවිය. සලාක බෙදන තන කෝලාහල අසා සර්වඥයන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් විමසා ආනන්ද ලාලුදායි භික්ෂුණම අඥානකම නිසා පෙරත් අනුන්ට අලාභහානි කළේය. බදාරා ආනන්ද තෙරුන්ගේ ආරාධනෙන් ඒ පුවත මෙසේ පැහැදිලි කළසේක. පෙර කසීපුර බරණැස බඹදත් රජු සමයෙහි මහබෝසතාණෝ රජුගේ තක්සේරුකාර තනතුරු ලබා වස්තු තක්සේරු කොට සුදුසු අගේ නියම කරන්නාහ. අගේ කරුවා බාණ්ඩ හිමියන්ට බාණ්ඩ අනුව මිල ගිවන්නාහ. ලෝභී රජ මෙසේ තක්සේරු කළහොත් මාගේ භාණ්ඩාගාරේ වහා නිමවන්නේය. සිතා ලෝභී නුවණ නැති ගැමියෙකු එම තනතුරට පත් කළේය. ඔහු වස්තු අගේ කිරීමේදී අගේ අඩුකොට Taman කැමැති පරිදි කරයි. දිනක් අස්වැලෙන්දෙක් අසුන් 500ක් විකිණීම පිණිස එරටට ආයේය. ඒ අසා රජතෙම තක්සේරු කරු කැඳවා අසුන් අගේ කරන ලෙස කීය. ඔහු සියලු අසුන් එකම හාල් නැලියක් වටිනා බව කීය. රජ හාල් නැලියක් දෙවා අසුන් අස්සලට යැවීය. අස්වැලෙන්දා පළමු තක්සේරු කරු වෙත ගොස් එපවත් කියා කුමක් කළ යුතුදයි විමසීය. එසේනම් ඔහුට අල්ලසක් දී අපි ඔබ නිසා හාල් නැලියක වටිනාකම දැනගමු කැමැත්තෙමු. රජු ඉදිරියේදී ඒ ප්‍රකාශ කළ හැකිද? බිමසව්. එකඟ වුවහොත් රජු සමීපයට යන්න මමත් එමි. බෝසතාණෝ කීහ. වෙලෙංග තක්සේරුකරු එකඟ කරවාගෙන රජු වෙත ගියේය. බෝසතාණෝද සෙසු ඇමතියෝද එතැනට පැමිණියහ. එවේලෙහි අස්වැලෙන්ද රජ්ජුරුවන් වැඳ ස්වාමිනී අසුන් 500ක් එක් සාල් නැලියක් වටිනා බව දැන් දනිමි. එම සාල් නැලිය කොපමණ වටින්නේදයි තක්සේරු කරුගෙන් විචාල මැනව. අයබ සිටියහ. රජ එසේ විමසීය. ඒ මෝඩ මිනිසා ස්වාමිනී අන්තපුරයේ සහිත බර්ණස් රාජ්‍යයේ තරම් අගනී. යයි කීය. ඒ අසා රැස් වූ පිරිස සිනාසි අත්පුඩි ගසා අපි පොළව හා රාජ්‍ය අමිල අනර්ගයි අසා ඇත්තෙමු. මොහු එක සාල් නැලිය කාගෙන යයි කියයි. ඔබ වහන්සේගේ තක්සේරු කරුගේ හපන්කම කෙතරම්ද? ඔහු කොහි සිටියෙක්ද? යයි ඇසූහ. රජ ලැජ්ජාවට පත්ව පදවිය නැවත බෝසතුන්ටම දී ඒ මිනිසා නිරපා දැමීය. බෝසතාණෝ දැහැමින් කල්යවා මිය පරලොව ගියත් එකල ඒ අඥාන පුරුෂයා මෙකල ලාලුදායි ස්තිවිරයිනියයි. නැනවත් තක්සේරු භාර පුද්ගලයා නම් මෙකල ලෞතුරා බුදුරජාණන් වහන්සේමයයි වදාරසේක.